ලංකාවේ අපි වැඩිපුරම කන්නේ කුකුල් මස්. ඒත් ඔබ කුකුල් මස් උයනකොට මේ මාරාන්තික වැරදි 10 කරනවද බලන්නකෝ. කුකුල් මස් කියන්නේ රසට වගේම ගුණටත් කන්න පුළුවන් දෙයක් වුණාට වැරදි විදියට හැදුවොත් ඒක ලෙඩ ගොඩක් හදන විෂක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම අංක 1 කාරණේ ගැන ගොඩක් අය හිතන්නේ වැරදි විදියට. බලන්න ඔබත් මේ වැරදි 10 කරනවද කියලා. අංක 1 කුකුල් මස් සෝදන එක. අපි පුරුදු වෙලා ඉන්නේ මස් ගෙනාවම හොදලා ගන්න. හැබැයි ලෝක සෞඛ්‍ය විශේෂඥයින් කියන්නේ කුකුල් මස් හොදන්න එපා කියලා. මොකද කරාමයට අල්ලලා මස් හොදද්දී මස්වල තියෙන කැම්පිලොබැක්ටර් කියන භයානක බැක්ටීරියාව වතුර බින්දුව එක්ක ඔබේ ඇඳුමේ සිංක් එකේ සහ ළඟ තියෙන භාජන වලට විසි වෙනවා. මස් උයද්දී බැක්ටීරියා මැරුණොට අර විසි වුණු බැක්ටීරියා නිසා ඔබට බඩේ අමාරු වුණත් හැදෙන්න පුළුවන්. ගන්නම බැරි නම් වතුර විසි නොවෙන්න හැමින් හොදන්න. අංක 2 එළියේ තියලා අයිස් යවන එක. ෆ්‍රිජ් එකෙන් ගත්තු ගල්ලුණු කුකුල් මස් අයිස් ඇරෙන්න කියලා පැය ගාණක් මේස උඩ තියන්න එපා. කාමර උෂ්ණත්වයේදී බැක්ටීරියා වේගෙන් වර්ධනය වෙනවා. ඒ වෙනුවට කලින් දවසේ රෑ ෆ්‍රිජ් එකේ පහළ කොටසට දාන්න. නැත්නම් සීල් බෑග් එකක දාලා ටැප් වතුර භාජනයක ඔබලා තියන්න. අංක 3 එකම ලෑල්ලේ එළවලුයි මසුයි කපන එක. කුකුල් මස් කපපු ලෑල්ලේ හෝ පිහියෙන් හොදන්නේ නැතිව එළවලු කපන්න එපා. අමු මස්වල තියෙන විෂ බීජ අපි අමුවෙන් කන සලාද කොළ වලට එහෙම ගියොත් ලෙඩ වෙන එක ෂුවර්. අංක 4 අයිස් පිටින්ම උයන්න ගන්න එක. ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තු ගමන් ලිපේ තියන්න එපා. එහෙම වුණාම මස් කෑල්ලේ ඇතුළ අමු වෙලා පිටත විතරක් පිච්චෙන්න පුළුවන්. මස් ටික කාමර උෂ්ණත්වයට එනකම් විනාඩි 15ක් විතර එළියේ තියලා තියන්න. ඊට පස්සේ උයන්න ගන්න. අංක 5 තාච්චිය පිරෙන්න මස් දාන එක. මස් බදිද්දි හෝ උයද්දි තාච්චිය පිරෙන්නම කෑලි දාන්න එපා. එහෙම වුණාම මස් වලින් වතුර එළියට ඇවිත් මස් ටික බැදෙනවා වෙනුවට තැම්බෙනවා. රසවත් පාටක් සහ ක්‍රිස්පි ගතියක් ගන්න නම් ඉඩ තියලා බදින්න. අංක 6 ඉතුරු උණු සීසනින් එක උඩින් දාන එක. ඔබ මස් සීසන් වෙන්න දාලා තිබුණු සෝස් එක මස් ටික ලිපේ තිබ්බට පස්සේ නිකම්ම උඩින් දාන්න එපා. ඒකේ අමු මස් වල බැක්ටීරියා තියෙන්න පුළුවන්. ඒක දානව නම් අනිවාර්යෙන්ම හොඳට රත් කරලා උතුරවලා ගන්න ඕනේ. අංක 7 ලිපෙන් බාපු ගමන් කපන එක. උයල ඉවරුණ ගමන් මස් එක කන්න හෝ කපන්න එපා. විනාඩි 5ක් 10ක් මස් එක නිවෙන්න හරින්න. එතකොට තමයි මස් එක ඇතුලේ තියෙන රසවත් යුෂ මස් එක පුරාම පැතිරිලා රස වැඩි වෙන්නේ. ලිපෙන් බාපු ගමන් කැපුවොත් ඒ රස ඔක්කොම එළියට යනවා. අංක 8 සම ඉවත් කරලා බදින එක. ඔබ මස් රෝස් කරනව නම් හෝ අවන් කරනව නම් හම අයින් කරන්න එපා. හම නිසා මස් එක ඇතුළ වේලෙන්නේ නැතුව තෙත ගතිය රැකෙනවා. තෙල් කන්න බය නම් උයල ඉවර වෙලා හම අයින් කරන්න. අංක 9 වැඩිපුර උයන එක. බය නිසාම ගොඩක් අය කුකුල් මස් රබර් වෙනකන් උයනවා. එතකොට මස් වල රස වගේම පෝෂණයක් නැති වෙනවා. මස් කටේ දාදී දිය වෙලා යන ගානට මස් කටුවෙන් ගැලවෙන ගානට තම්බ ගත්තම ඇති. අංක 10 තෙත පිටින් තෙලට දාන එක. ඔබ කුකුල් මස් බදිනවා නම් මස් කෑලි වල වතුර ගතිය ටිෂු එකකින් පිහදාන්න. වතුර තිබුණොත් තෙල් ලිහෙනවා වගේම මස් එක ක්‍රිස්පි වෙන්නේ නැතුව තැම්බෙන ගතියක් එනවා. මේ පුංචි දේවල් ටික හැදුවොත් අතරයට උයන කුකුල් මස් කරිය හෝටල් එකකටත් වඩා රසට හදාගන්න ඔයාලට පුළුවන් වෙයි. ඔයත් කුකුල් මස් හොදලා ගන්න කෙනෙක්ද? නැත්නම් හොදන්නේ නැතිව උයන කෙනෙක්ද? පහලින් කමෙන්ට් කරන්න.